Hello, welcome to guys. ඉතින් travel with Madhu YouTube channel එකට ආයෙත් නැවතත් ආදරෙන් පිළිගන්නවා. අද ගෙනලා තියෙන්නේ නෙල්ලිගල වීඩියෝ එකක්. ඉතින් මේක මම කලින් වීඩියෝ කරපු එකක්. ඉතින් මට දාන්න හිතුණා මෙතන සමහර කට්ටිය ගිහිල්ලා නැති අයත් ඉන්න පුළුවන්. ඉතින් ගිහිල්ලා නැති අයටත් බලා ගන්නත් එක්කම මම වැස්සක් දවසක අපි මේ ජීවිතින් මාරම ලස්සන වයිබ් එකක් තියෙනවට බලා ගන්න පුළුවන් වැස්සත් එක්ක. අපි මහා වැස්ස දැන් මේ අපි යන වෙලාවේ ටිකක් පායලා තිබ්බේ වුණාට පින්න වැටෙනවා. ඉතින් මාරම ලස්සනයි. ඉතින් මාර කම වයිබ් එකක් තියෙනවා. ඉතින් ඉස්සරහට තව ලස්සන සුන්දර තැන් ටිකක් බලන්න හැම channel එකක් දිගටම රැඳී ඉන්න. ඒ වගේම ආදරෙන් ඉල්ලනවා channel එක බලන්න අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා support එකක් දෙන්න කියලා ආදරෙන් ඉල්ලන ගමන්. ඉතින් අපි ඉස්සරහට ලස්සන ලස්සන තැන් ටිකක් බලාගෙන ඉස්සරහට යමු. ඉතින් හිතසෝ පිළිසම බලනවා ඉතින් තව දෙයක් යාළුවනේ මම ඔය ඉස්සරහින් ඉන්නේ මම හෙල්මට් එක දැන්නවට පේන ඇති. ඉතින් නංගිලා දෙන තමයි වීඩියෝ එක ගන්නෙ. ඉතින් එයා දෙන්න කියන දේ රෙඩි කරන් ගන්න බෑ. ඉතින් ඒ දෙන්න කෙල්ල කොහොමද කියවනවනේ. ඉතින් ඒ දෙන්න කියෝ ඉතින් වීඩියෝ එක කරේ එයා තමයි. ඉතින් මම ජැකට් එක දැන් ඉතින් තෙමෙන වැස්සක් කියලා. ඉතින් මේන අපි පොඩි එක්කෙනා ලොකු එක්කෙනා තමයි වීඩියෝ කරන්නේ. අපි ඉස්සරහට යමු. ඉතින් යාළුවනේ අර පැත්තේ පඩිපෙළකුත් තියෙනවා. ඉතින් මේ පැත්තේ යන්න පුළුවන්. ඉතින් අපේ නංගිලා දෙන්න වීඩියෝ කරගෙන යන්නේ මෙන්න මේ වගේ සුදියකට පාරයක් ගහලා තියෙනවා. මෙන්න මේක දිගේ තමයි යන්නේ. ඉතින් මේක සාමාන්‍ය වයසක අයට යන්න ගහලා තියෙන පඩිපෙළ වලට පේනදී. ඉතින් ඒ වුණාට ඒ දෙන්න ඒකෙන් තමයි වීඩියෝ කරගෙන ආවේ. ඉතින් අර මෙන්න මේ විදිහට අනිත් පැත්තේ යනවා නම් මෙන්න මේ ගල උඩම තමයි යන්න තියෙන්නේ. ඒද ධාතුන් වාසේ තෙන්පන් කරමින් නිදුනිය මහා මිනියෙන් මාසයක් කරවමින් බුද්ධ ශාසනයට පූජා කරවවා වූ අඥාන භාවනමයි සමන්ත විමුක්තිය සෝමනස්සනාමී වරවාසේ කරන්නා වූ වාසේ නැවත වරක් මාගේ සාතු ගෞතම සම්මා එලනිපුර වරේට වැඩියා වූ කල්විය භවන්තේගේ දේවාරාධනාව පිළිගනිමින් සමන්ත ගිරි මුදුනට වැඩමවානින් විනිමානික්යන් මත දීපාද පද්මය පිහිටවවා වූ සත්‍යානුභාව බලමයි මහෙන්ද අදවන්ත සුවඳ මල් සුවඳ දුක් පැන් පූජාන්ද පළමුවද දෙවනුවද තෙවනුවද පූජා කරමි පූජා වේවා පූජා වේවා පූජාම වේවා ගිහිල්ලා එන්නේ දැන් නම් මෙතන මාරම ලස්සනයි. ඉතින් ලස්සනට උඩට පල්ලෙහා පේන මාරම ලස්සනයි වයිබ් එකක් තියෙනවා. වීව් එකක් තියෙනවා. ඉතින් මෙතනට ගිහිල්ලා දින අය දන්නවා මෙතන කොහොමද එක්ස්පීරියන්ස් එක කොහොමද ෆීල් එක කියලා. ඉතින් අනිවාර්යයෙන්ම නෙල්ලිගලට ගිහිල්ලා නැති බව වෙනවා නෝරාමක බලන්න මාරම ලස්සන දැනක්. ඉතින් මේක මට වෙච්ච පට්ටම සුන්දර පරිසරයක් එක්ක තියෙන ලස්සනම තැනක්. ඉතින් අනිවාර්යයෙන් සියලු දෙනාටම ආයු වර්ණ ප්‍රබ බල ප්‍රඥාවන් පෙරතුව කරන කියන කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කොට දීවදාරන්නට ඔබ වහන්සේගේ පීඩ ආරක්ෂාව ආශිර්වාදයෙන් නිරන්තරව ලබා දෙමින් යන්නා වූ අපල හේතු අපල වෙනතුරු අපල ආදීනවත් අපල නවකා දෝෂ දුරු කරමින් යන්නා අස්වා කඩවා අනවිත කොළින ආදෝණි අපි ගන්නම් වැල්පන්නම් පරිවතකද නමකද නෝනකද නරිනක සංදේකද භූමි සීමාන්තරයකට යන්නම් සකල බන්ධන දෝෂයන් දුරු කරදී වදාරණින් කරන්නා කියන්නා වූ සියලු වැඩ කටයුතු ඉදිරි කාලේ මාතරයක් පුරා ඉදේ නාව දාසන් බලාපොරොත්තු මල් මල ගන්නන්නේ ඔබවහන්සේගේ දීකල් යාරම්නාය ආදිවාදයේ සුභවතාමේ නියා බන්දු භූමිකා බුද්ධවා චෛත මදේෝ නමෝ රක්ඛම් බුද්ධ බාලවරාන්තෝ පිටමේ ආලෝ තමන්ගේ මොන්තේ දේව රාජා පුඤ්ඤා මොණිරයිදා දුනාවිදානෝ බාලේතුමන් සතුන සාතරිකාන්තෝ අලියවල ඔක්කොල ගන්නවා හිටින්. ඔහොම ඉන්න. ඉතින්
බලන්න මේ අපි ආවේ ඇත්තටම උත්සවයක් තියෙන දවසක. ඉතින් උත්සවයේ එක තමයි සෑහෙන සෙනගක් ඉන්නේ මේ මහවැස්සක උනත්. ඉතින් මාරම ලස්සන උත්සවයක් තිබි පෙරහැරකුත් එක්කම. ඉතින් අපි ඒ පෙරහැර ඉඳලා ඒක බලාගෙන තමයි ආවේ. ඉතින් ඔයාලට පේන ඉතින් මේ එතනට මාරම ලස්සන මේ හතර දෙනෙක් චෛත්‍යය පේනවා. ඉතින් ඒත් එක්කම ලස්සනට ලස්සන වටපිටාවක් එක්ක මාරම හුලඟක් එක්ක හොඳ මීදුමක් තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම මෙතනට එන්න ඕනේ තැනක් කියලා මම හැම කෙනෙක්ටම මේ වීඩියෝ බලන කෙනෙක්ටම කියනවා. ඉතින් අනිවාර්යයෙන්ම ඇවිල්ලා මෙතන එක්ස්පීරියන්ස් එක ගන්න කියලා ආදරෙන් ඔයාලගෙන් ඉල්ලනවා. ලෝකුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ 108ක් වූ මංගල ලක්ෂණයන්ගේ සමන්නාගත අසිරිමත් ශ්‍රී මහායුක්තයේ වන්දනා කරති. යසිරිමත් දිවෙහි ලෝකුරු තථාගත බුදුරජාණන් වහන්සේ සිහිනවනවා. सांस्कृतिक सांस्कृतिक आध्यात्मिक विशेषज्ञ स्थल वैद्य महाचार्य एलरुवन पसन कुमार मैकेडून गौरव हरहर सिलिकोट इतुमंत गौरव कुदल आशीर्वाद आराधना इतुमंत धान सामोनी विरुद्ध ए सिंहा युग में विवरण के लिए मानकुरुवन මේ අසිරිමත් දෙවිපෙළ පුණ්‍යවන්ත භූමියේ ශාන්තිය සිංහ අම්මට කෝල් එක වතුර කුඹුරේ ධම්මරත්නාභිධාන මහා ස්වාමීන් වහන්සේ මහා කැපවීමේ ප්‍රතිඵලයට අසිරිමත් අවස්ථාවයි අපි මේ පුණ්‍යවන්ත භූමිය තුල දැන් දකින්නේ. අයියෙන් මා නංගි බලන්නකො මේක අල්ලගන්නකො वीडियो लगे मेरे चैनल को सब्सक्राइब करने के लिए नेक्स्ट वीडियो में हम बाय।